CT Edu එහෙමත් නැත්නම් ICT for Kids අපේ channel එකට දුවල පුතාලා ආදරෙන්ම පිළිගන්නවා. මේ channel එක හරහා ඔයාලට බිඳුවේ ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. පරිගණකය ඉගෙන ගන්න බිඳුවේ ඉඳලම ඔයාලට මේ channel එක එක්ක හිටියොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේක හරහා ඔයාලා මොකද්ද පරිගණකයක් කියන්නේ? එතකොට මොනවද අපිට කරගන්න පුළුවන්? මේ හරහා ඉගෙන ගන්න තියෙන මාර්ග මොනවද? මේ හැමදේම අපි මේ channel එක හරහා කියලා දෙනවා. එතකොට පරිගණකය ගැන දන්නේ නැති ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඕනම වයස කෙනෙකුට මේ channel එක හරහා පරිගණකය මූලික ඉඳලම අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ හරහා පුතේ එතකොට ඉගෙන ගන්න දරුවෙක් නම් ඔයාලගේ ඉස්කෝලේ උගන්වන සිලබස් එකට එහා ගිය දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම සිලබස් එකේ අඩංගු දේවල් එක්කම තමයි අපි ගොඩක් වෙලාවට මේ channel එක හරහා පරිගණකය ගැන කියලා දෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනි මොනවද අපි පරිගණකයේ ප්‍රධානම කොටස් කියලා. එතකොට අපි ප්‍රධානම කතා කරනවා පරිගණකයේ කොටස් 4ක් කතා කරනවා. එතකොට පරිගණකයේ කොටස් 4ක් විදියට සිස්ටම් යුනිට් එක, මොනිටර් එක, කීබෝඩ් එක, මවුස් එක කියන කොටස් 4 අපි ප්‍රධාන විදියට කතා කරනවා. එතකොට මේ වගේත් අපි එක එක තැන්වලදී යූස් කරනවා, පාවිච්චි කරනවා විවිධ විදිහේ මොනිටර්ස් වර්ග, කීබෝඩ් වර්ග, එතකොට මවුස් වර්ග මේවා වෙනස් වෙනවා තැන් වලදී. ඒ කියන්නේ අපි කීබෝඩ් එක ගත්තොත් කීබෝඩ් එකේ වර්ග දෙකක් තියෙනවා. කීබෝඩ් එකේ වර්ග දෙකක් කියන්නේ පුතේ අපි සමහර තැන්වලදී කීබෝඩ් එකේ වයර් එකක් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ කීබෝඩ් එක අපේ සිස්ටම් යුනිට් එකට වැඩ කරන විදිහවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ වයර් එකක් එක්ක වැඩ කරනවා. ආයෙ වයර් එකක් නැතුව වැඩ කරන තැන් තියෙනවා. ඊළඟ එක කතා කරොත් මවුස් එක ගත්තොත් මවුස් එකෙත් වයර් එකත් එක්ක වැඩ කරන එකකුත් තියෙනවා. වයර් එක නැතුවත් වැඩ කරන මවුස් එකක් තියෙනවා. එතකොට ඔයාලට ඒවා දැක ගන්න පුළුවන් මේ පින්තූර බැලුවහම. එතකොට මොනිටර් එක ගත්තොත් පුතේ මොනිටර් එකත් එකක් තියෙනවා CRT මොනිටර් කියලා. ඔයාලට මේ පින්තූරේ බලා ගන්න පුළුවන් මේකේ CRT මොනිටර් කියන එක දැනට නම් අපි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ නැහැ. මේවා කලින් ඒ කියන්නේ ගොඩක් ඉස්සර තමයි CRT මොනිටර්ස් කියන දේවල් අපි භාවිතා කරේ වැඩ කරන්න ගත්තේ. එතකොට දැන් වෙනකොට අර ප්‍රමාණයෙන් කුඩා වෙලා ඒ හැමදේම එක LCD LED කියන මොනිටර්ස් ඇවිත් වෙනවා. ඔයාලට මේ පින්තූරේ බලා ගන්න පුළුවන්. ඔයාලා ඒක දැනටමත් දන්නවා. මොකද ගෙදර TV සමහර අයගේ කියන්නේ ගොඩක් වෙලාට හැම තැනකම වගේ දැන් තියෙන්නේ මෙන්න මේ LCD කියන TV වගේ. එතකොට ඕකත් මොනිටර් එකක්. හරිද? එතකොට ඔන්න ඔය වගේ කියන දේවල් එක්ක අපිට මේ හැමදේම භාවිතා කරගන්නේ කොහොමද? මේවා අපි මේ channel එක හරහා ඉගෙන ගන්න පුළුවන්. අපි mouse එකක් ගත්තොත් mouse එකෙත් කොටස් දෙකක් තියෙනවා. left button, right button, scroll කියලා. එතකොට මේ වගේ අපි මොනවද කරගන්නේ? මේ හැමදේම අපි channel එක හරහා කරගෙන යනවා. අපි මූලිකම පොඩි දේවල් ටිකක් තමයි අද ඔයාලට මේ කියලා දුන්නේ. එතකොට ඔයාලා ඉදිරියට අපිත් එක්ක channel එකත් එක්ක ඉඳී කියලා හිතනවා. ඔයාලට මේ channel එක වැදගත් කියලා හිතුණා නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න, like එකකුත් දාන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම ස්තුතියි.